සුබම සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ Dreamy Home with Pradeepa YouTube channel එකට. ඔන්න හැමදාම ගෙන්නේ මගේ business එක ගැන videos නේ. ඔන්න අද මම ගෙනාවා මගේ bathroom එක කොහොමද අඩු වියදමකින් මම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මේ වීඩියෝ එක කාටම හරි වැදගත් වෙයි කියලා හිතුන නිසායි ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් අපි මේ අපේ අලුත් ගේ හැදුවට පස්සේ ඉක්මනටම අපිට පදිංචියට එන්න ඕන වුණා. ඉතින් ගෙදර පොඩි වැඩ ගොඩක් ඉතිරි වෙලා තියෙදි තමයි අපි ගෙදර පදිංචියට ආවේ. බාත්රූම් එකේ වුණත් වැඩ ඉවර කරනවා කියන්නේ ලොකු වියදමක් යනවානේ. ඉතින් මගේ බාත්රූම් එකක් ටිකක් විශාලයි. ඉතින් ඒක නිසා බිමට විතරක් ටයිල් කරා. මේ වටේ ගහලා තියෙන්නේ ටයිල් ස්ටිකර් එක. මට පෙන්වන්න ඕනුනේ තන්නේ ඒක. ඉතින් මගේ බාත්රූම් එකේ බිත්ති වලට සම්පූර්ණයෙන්ම අලවලා තියෙන්නේ ටයිල් ස්ටිකර් එක. රුපියල් 5000ක් විතර වියදම තමයි ගියේ. අලවන්න කලින් නම් ලොකු බයක් තිබ්බා. ඉතින් මේක වතුර නිතරම බාත්රූම් එක කියන්නේ වතුර රැඳෙන තැනනේ. ඉතින් මේක වතුරට ඔරොත්තු දෙයිද ගැලවෙයිද කියලා ලොකු බයක් තිබ්බා. ඉතින් කොහොම හරි හස්බන්ඩ්ුයි මමයි තීරණය කරා අපි අලවලා බලමු. ඉතින් අපිට ඉක්මනට ගෙදරට එන්නත් ඕනේ. ඒක නිසා අලවලා බලමු කියලා. ඉතින් අපි මේක ඇලෙව්වා. දැන් අපි මේ ගෙදරට ඇවිල්ලත් මාසයකට වැඩි මාසයකමාරක් විතර වෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම තියෙනවා. නිතර සෝදනවා. නිතරම ඉතින් වතුර වැටෙනවා. එහෙම ඉතින් ගැලවීමක් වෙන්නේ නැහැ. නානකොට උනන් නිතරම බිත්ති වල වතුර රැඳෙනවා. එහෙමයි කියලා ඉතින් මේකේ අර ස්ටිකර් එකේ ගැලවීමක් නැහැ. හොඳටම තියෙනවා. ටයිල් එක වගේම හොඳ පෙනුමක් බාත්රූම් එකේ තියෙනවා. ඉතින් රුපියල් 5000කට අවුරුද්දක් වගේ කාලයක්වත් පාවිච්චි කරොත් හොඳටම ඇතිනේ. හැමදාටම පාවිච්චි කරන්න නෙමෙයි. ඒ වුණාට ටික කලක් අපිට සාර්ථකව මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේක ගෙනාවේ ලිවෝරා කියන ඔන්ලයින් පේජ් එකෙන්. ඒගොල්ලෝ මට දවසින් මේක මට ලැබෙන්න සැලැස්සුවා. මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නන් නෙමෙයි. මමත් මේ ස්ටිකර් එක අලවලා මාසයකමාරක් විතර පාවිච්චි කරපු නිසා කිසිම ප්‍රශ්නයක් නැති නිසා තමයි ඕගොල්ලෝ මේ ගැන කියන්න හිතුනේ. මොකද කාටම හරි වැදගත් වෙයි කියලා හිතුණා. අවශ්‍ය කෙනෙකුට එයාලගේ පේජ් එකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් අපි මොන දේ කරත් බාත්රූම් එකේ පිරිසිදුකම තමයි මූලිකත්වය දෙන්න ඕනේ. කොච්චර ලොකු වියදමක් දරුවත් වැඩක් නැහැ. අපිරිසිදු අපිලිවෙලට තියෙනවා නම්. ඒ වගේම බාත්රූම් එකේ වියදම අඩු කරගන්න තවත් මම කරපු දෙයක් තමයි අවශ්‍යම දේවල් විතරයි බාත්රූම් එකේ අර බාත්රූම් සෙට් එක ගන්න එකෙන් අවශ්‍යම කොමඩ් එක, වොෂ් බේසින් එක, ටැප් ටික ඒ වගේ අවශ්‍යම දේවල් විතරයි මගේ බාත්රූම් එකට පාවිච්චි කරලා තියෙන්නේ. බාත්රූම් සෙට් එක ගන්නවට වඩා ඒ අවශ්‍යම ටික ගත්ත එකෙන් මට ලොකු මුදලක් එතනත් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ සබන් රඳවන, ෂැම්පු රඳවන වගේ ඒ දේවලුත් අපිම තමයි ඒව හදාගත්තේ. වීදුරු රඳවන දෙකක් තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බාත්රූම් එක වෙනුවෙන් එකවර ලොකු වියදමක් දරන්න බැරි කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.